ඔන්න යාළුවනේ මොනවද මං සොයා මීට් එකක් උණු වතුරට දාලා පෙකින්න දාලා ඒකේ වතුර ටික අයින් කරගෙන මොනවද ගත්තා. ඒක අරගත් සොයා මීට් එක තඹ ගත්තේ වතුරයකට උණු වතුරයකට ලුණු දාලා අනිවාර්යෙන් මතක් කරලා ඔයාලා දාන්න දෙහි ගෙඩියක්. දෙහි බෑවක් හොඳට මිරිකන්න. මිරිකලා තමයි මොනවද සොයා මීට් එක තැම්බෙන්න දෙන්න ඕනේ. හරිද? මේ වගේ පොඩි පොඩි මේවා ටිකක් ඕනේ. අපිට මේක හදාගන්න ලුණු තියෙනවා, මේ මිරිස් තියෙනවා, කරපිංච, සාමාන්‍ය කුළුබොරු ටිකක් ඕනේ. හරිද? මේ තියෙන්නේ මේ තියෙන නම් මතක නෑ මට. මේක නිකන් පිපින් කැකිරි වගේ. මම මේකත් දාගන්නවා මේ සොයා මීට් එකට. හරිද? මේ සොයා මීට් එකට මම ඒක අපාගත්තා ඒවා පොඩි පොඩි කෑලි වලට. දැන් කැකිරි වගේ මේක. මේ නම දන්න කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන්න. මේවා මොනවද නම දන්න කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට දැන් මේක මෙහෙම පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේක මෙහෙම කලවම් කරගෙන අපි මේකට දාගන්නවා මොනවද? මේ තියෙන්නේ ඉගුරුයි සුදුලුණුයි පවුඩර් එකක් මික්ස් කරපු. එන්නේ පවුඩර් එකෙන් මෙන්න මෙහෙම හැඳි දෙකක් විතර දාගන්නවා. හරිද? ඔන්න හැඳි දෙකක් දාගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ 3-5 කුඩු එකක්. හරිද? 3-5 කුඩු එකකිනුත් දාගන්න ඕනේ මෙහෙම ටුට්ටක් සාමාන්‍ය හැඳි දෙකක් විතර ඔයාලා දාගන්න. මගේ මේකක් නැති හින්දා මම මේ අතේ හුරු ගානට දානවා. ඔයාලත් ඔස්ස ගානට දාගන්න. ඊට පස්සේ අපිට ඒක ඕනේ. ඊට පස්සේ එහෙම අපි දාගන්න ඕනේ. කහ ටිකක් හැලුණා පොඩ්ඩක් ඉන්න. කහ ටිකක් මදි වගේ නම් තව ටිකක් දාගන්න මෙහෙම. කහත් ඇති භාගයක් විතර තමයි කහ දාන්න ඕනේ. ඊට පස්සේ මේකට දානවා අපි මිරිස් කුඩු. ඊට පස්සේ අපි මේකට දානවා ඔයාලා සැර වෙන තරම කියන්නේ සැරට කන්න ආස නම් කට්ටිය මොනවද ටිකක් මිරිස් කුඩු වැඩිපුර දාගන්න. මම ටිකක් සැරට කන්න කැමති හින්දා ඉතින් මම මිරිස් කුඩු ටුට්ටක් වැඩිපුර දාගන්නවා. අපි මේකට ආයේ කිසිම මොනවද මිරිස් කුඩු මුකුත් දාන්නේ නැහැ. හරි. මේ ගානට දැම්මා. ඊට පස්සේ අපි මේකට දාන්න ඕනේ අය ගම්බිරිස් කුඩු ටික. මේ තියෙන්නේ ගම්බිරිස් කුඩු හැන්දක් මෙහෙම දාගන්න. ගම්බිරිස් කුඩු හැන්දක් දාගන්න ඔයාලා. ඊට පස්සේ මතක් කරලා ලුණු ඔයාලට ඇති තරමට මේ ලුණු එච්චර සැර මේවා නෑ රහන එක මොනවද කරන්නේ. ඊට පස්සේ මේකට පොල් තෙල් ටිකක් දාගන්න ඕනේ මෙහෙම. හරිද? පොල් තෙල් ටිකක් දාගත්තා. ඊට පස්සේ තියෙන්නේ මේක අනා ගන්න මෙහෙම. අනා ගන්න හොඳට. හරිද? හොඳට මෙහෙම අනා ගන්න.